සුබ දවසක්. ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ කූල් අප් වෙතින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සුපිරි AI ටූල් දෙකක් ගැන. මේ ටූල් දෙකම අපිට ප්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේ ටූල් දෙකම ලේසි වගේම හරිම පහසුයි. ඉතින් මේ ටූල් දෙකම රිලීස් කරලා තියෙන්නේ චයිනාවලින්. හරි එහෙනම් අපි බලමු මොනවාද මේ ටූල් කියලා. මම මුලින්ම කතා කරන්නේ වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන් QN AI ටූල් එක ගැන. මුලින්ම ඔයාගේ බ්‍රවුසර් එකට ගිහිල්ලා ටයිප් කරන්න QN AI කියලා. මම මේ වෙබ්සයිට් දෙකම දාලා තියන්නම් පහළ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ. මෙතනට ගිහිල්ලා එන්ටර් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට තමයි QN සයිට් එක ඕපන් වෙන්නේ. අපි මුලින්ම හදන්න මෙතන වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න. ඉස්සෙල්ලාම අපි මෙතන sign up වෙන්න ඕන අපි මේ account එකට. ඊට පස්සේ මම මේ විදියට මගේ තියෙන මේල් එකක් දීලා sign up වෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ මේල් එකක් දීලා sign up වෙලා ඊට පස්සේ මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. මෙතනින් continue දෙන්න. ඊට පස්සේ මෙතනින් confirm කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන මේ වගේ මැසේජ් එකක් එනවා. ඒක කට් කරලා අයින් කරන්න. හරි ඉතින් අපේ මේල් එකක් දීලා අපි sign in වෙලා ඉවරයි. මෙතන අපි වීඩියෝ generate කියන එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන අපිට තියෙනවා කැමති ratio එකක් තෝරන්න. මෙතන තියෙනවා 1/1 තියෙනවා 4/4 තියෙනවා 4/1 තියෙනවා 16/9 තියෙනවා 9/16 තියෙනවා. මම 16/9 ratio එක මෙතනින් තෝරනවා. ඊට පස්සේ මම හදාගත්ත වෙනම prompt එකක් තියෙනවා. මම ඒ prompt එක මෙතනින් copy කරලා මම අරගෙන ඇවිල්ලා මෙතනට paste කරනවා. මම classic car ගැන prompt එකක් තමයි මෙතන හදාගෙන තින්නේ. ඊට පස්සේ මෙතනින් ඊතලේ click කරනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙන්නේ. බලන්න හොඳම quality එකට අපිට අපේ වීඩියෝ එක ජෙනරේට් කරලා දීලා තියෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලට ඕන තරම් ජෙනරේට් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඒ වගේම quality අතින් ගොඩාක්ම ඉහළ තත්ත්වයේ මෙතන තියෙනවා. ඉතින් වීඩියෝ විතරක් නෙමෙයි ඉමේජ් ජෙනරේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ Q&A AI එකෙන්. අපි මුලින්ම මෙතනින් new chat කියන එක ක්ලික් කරලා මෙතන image generation කියන එක තෝරන්න. ඊට පස්සේ මෙතනින් ratio එක තෝරලා මම කලින් ගත්ත font එකම මෙතනට ගෙනල්ලා paste කරනවා. ඒ prompt එකම දීලා මෙතනින් ඊතලේ click කරන්න. ඊට පස්සේ අපේ image එක මේ විදිහට generate වෙනවා. ඊටාම උසස් තත්ත්වයෙන් අපේ image එක generate කරලා දීලා තියෙනවා. මෙතනින් ඕනනම් download කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඉතින් මම දෙවෙනියට කතා කරන්නේ image generate කරගන්න පුළුවන් තවත් සුපිරිම tool එකක් ගැන. ඔයා අලුත් ටැබ් එකක් ඕපන් කරලා ටයිප් කරගන්න perchance.org කියලා ටයිප් කරන්න. මෙන්න මේ විදිහට තමයි අපේ perchance.org පෙන්නන්නේ. අපිට මේක කිසිම මේල් එකකින් log වෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට කෙලින්ම free මේකේ වැඩ කරන්න පුළුවන්. ඔයා මුලින්ම යන්න උඩම තියෙන AI chat කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මෙතනින් අපි යන්න ඕනේ image generate කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. අපිට මෙතනට අපේ prompt එකක් දෙන්න පුළුවන්. මම කලින් හදාගත්ත classic car font එකම මෙතනට දෙනවා. font එක දීලා මෙතනට අපිට මෙතන තෝරන්න පුළුවන් art style එක මොන විදිහටද ඕනේ කියලා 3Dද 2Dද අන්න ඒ වගේ විදිහට අපිට මෙතනින් ඕන එකක් තෝරලා දෙන්න පුළුවන්. මෙතනින් තියෙනවා ගොඩාක් තියෙනවා මෙතන ඕන විදිහ එකක් අපිට තෝරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ ලෑන්ඩ්ස්කේප්ද පෝර්ට්‍රේට්ද එතන ඒ විදිහට තෝරන්න. ස්ක්වයාර්ද මම මෙතනින් ලෑන්ඩ්ස්කේප් කියන එක ක්ලික් කරනවා. මෙතන අපිට එකවර ඉමේජ් 32ක් ජෙනරේට් කරගන්න පුළුවන් අඩුම ඉමේජ් දෙකක්. මම මෙතන 4 කියන එක ක්ලික් කරලා ජෙනරේට් කියන එක උඩ ක්ලික් කරනවා. ඊට පස්සේ අපේ ඉමේජ් ටික ජෙනරේට් වෙනවා ඔයාලට පේනවා. මෙන්න මේ විදිහට තමයි අපේ ඉමේජ් 4 ජෙනරේට් කරලා දෙලා දෙන්නේ. ඉතින් හොඳම quality එකක් තියෙනවා මේ ඉමේජ් වල. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ perchance.org එකයි Q&AI කියන එකයි ඉමේජ් සහ වීඩියෝ ජෙනරේට් කරන්න හොඳම AI tool දෙකක් විදියට. එහෙනම් ඔයාලත් try කරලා බලන්න මේ tool දෙකම කොහොමද වැඩ කරන්න කියලා. ඉතින් මේ වගේම තවත් වීඩියෝස් ඔයාලා ළඟටම අරගෙන එන්න channel එක subscribe කරලා තියාගන්න. bell icon එකත් all දාලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා.
එහෙනම් තවත් මෙවැනිම වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ගිහින් එන්නම්.